අයුබෝවන් අද අපේ මොනෝදර අද අපේ ක්ලාස් එකේ මාර්තු මාසයට අදාළව 3 වෙනි ක්ලාස් එක තමයි අද අපි කරන්නේ. එතකොට ගිය සතියේ අපි නැවැත්තුවේ. ගිය සතියේ ක්ලාස් එක කළා නැවැත්තුවේ විද්‍යාත්මක ක්‍රමවේදය කියන තැනින්. නේද? මතක ඇති මම නෝට්ස් දැම්ම ඒවා print ගන්න. ගුණාත්මක හා ප්‍රමාණාත්මක පරීක්ෂණ එළඹුම් කියන මාතෘකාව අපි අවසන් කරා. එතකොට ඒකේ අනිවාර්යෙන් බලා ගන්න ඕනේ ඒක ලකුණු 10 ප්‍රශ්නයකට හරි ගුණාත්මක ගැන හරි ප්‍රමාණාත්මක ගැන හරි ලියන්න එනවා. ඒ නිසා ඒක බලා ගන්න ඕනේ. අද අපිට තියෙන්නේ විද්‍යාත්මක ක්‍රමවේදය කියන පාඩම. මේකෙත් print ගන්න මම දානවා notes එක. මම පුළුවන් තරම PDF එක දෙන්න බලන්නම්. අර අපහැදෙලි වුණොත් තමයි අර විදිහට දාන්නේ නැත්නම් PDF එක දෙන්න බලන්නම්. එතකොට විද්‍යාත්මක ක්‍රමවේදය. විද්‍යාත්මක ක්‍රමවේදය කියන කොටස අපි මුලින්ම ඉගෙන ගන්නවා විද්‍යාත්මක ක්‍රමවේද වර්ධනය කියන කොටස ගැන. නේද? ඒ කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයේ පාඩමට අයත් වෙන පළවෙනි මාතෘකාව විදිහට විද්‍යාත්මක ක්‍රමවේද වර්ධනය ගැන අපි කතා කරනවා. කොහොමද විද්‍යාත්මක ක්‍රමවේදය වර්ධනය වෙන්නේ කියලා. නේද? හරි. ඒ වර්ධනය අපි 15 වෙනි සියවස සහ 16 වෙනි සියවස්වල මොකද උනේ කියලා තමයි කතා කරන්නේ. 15 මොකක්ද උනේ 16 මොකක්ද උනේ කියලා අපි ඒ ගැන කතා කරනවා. ඒකෙදී අපි ඉස්සරහට යද්දි 16 වෙනි සියවස තුල ඇරිස්ටෝටල්, ගැලීලියෝ ගැලීලි, රේබේ ඩෙස්කාර්ටස්, ෆ්‍රැන්සිස් බේකන්, අයිසෙක් නිව්ටන් මෙන්න මේගොල්ලෝ ගැන කතා කරනවා. මුලින්ම අපි යමු 15 වෙනි සියවසේ මොකද්ද උනේ කියලා නේද? විද්‍යාත්මක ක්‍රම දැන් අහුවොත් එimhe විභාගයට විද්‍යාත්මක ක්‍රමවේදයේ වර්ධනය ගැන ලියන්න කියලා. එතකොට මේක තමයි ඔයා ලියන්න ඕනේ. මුලින්ම 15 වෙනි සියවස. 15 වෙනි සියවසේ ගත්තොත් මේ කාලේ අපි කියනවා 15 වෙනි සියවසේ ඇති වූ සමාජ ආර්ථික වෙනස්. ඒකෙදි අපි මුලින්ම කියනවා 15 වෙනි සියවසේ තමයි යුරෝපයේ විප්ලවීය වෙනසකට බඳුන් වූ කාලය. නේද? යුරෝපයේ විප්ලවීය වෙනසකට බඳුන් වුණා මෙන්න මේ කාලය තුල. හරි. ඊට පස්සේ අපි කියන ඔන්න අංක එක මොකද 15 වෙනි සියවසේ සමාජ ආර්ථික වෙනස් වීමට ලක් වුණ යුරෝපීය විප්ලවීය වෙනසකට බඳුන් වීමත් සමග. ඊට පස්සේ මොකද ඊට පස්සේ විශාල නැව් නිර්මාණය වුණා, දේශ ගවේෂණයේ දියුණු වුණා, යටත් උචිතවාදය ආරම්භුණා, අරාබි වෙළඳුන් කොල්ල කමින් වහල් වෙළඳාමේ නියැලුණා. නේද? ඒ වගේ මුද්‍රණ යන්ත්‍ර නිපදුණා, බයිබලය ඇතුළු ආගමික පොත්පත් රචනා වුණා. විද්‍යාත්මක දැනුම ප්‍රචාරය වුණා ඒ හේතුවෙන්. මොකක් හේතුවෙන්ද? පොත්පත් මුද්‍රණය වීම හේතුවෙන්. නේද? ඒ වගේම පල්ලියට පමණක් සීමා වූ පතපොත මොකද උනේ ජනගත වුණා නේද? ඒ නිසා මිනිස්සු තුල සාක්ෂරතාව කියන එකත් පැහැදුණා නේද? හේතුව ඇයි? ඇයි මුද්‍රණ යන්ත්‍ර නිපදුණා. එතනින් පොත්පත් නිර්මාණය වෙන්න ගත්තනේ. එතකොට මිනිස්සු තුලත් ඥානය කියන එක සාක්ෂරතාව වර්ධනය වුණා 15 වෙනි සියවසේ නේද? හරි. අපි මෙහෙම කරමු ලියා ගන්න විද්‍යාත්මක ක්‍රමවේදය කියලා. අතනින් පස්සේ ප්‍රමාණාත්මක ගුණාත්මක එතනින් පස්සේ ලියාගන්න විද්‍යාත්මක ක්‍රමවේදය.
ඊට පස්සේ ලියා ගන්න විද්‍යාත්මක ක්‍රමවේද වර්ධනය. මාතෘකා විද්‍යාත්මක ක්‍රමවේදයේ අනුමාතෘකා විද්‍යාත්මක ක්‍රමවේද වර්ධනය. ඊට පස්සේ ලියා ගන්න 15 වෙනි සියවස කියලා. 15 වෙනි සියවස. ඒ යටතේ ලියා ගන්න 15 වෙනි සියවස යටතේ 15 වෙනි සියවස වන විට යුරෝපයේ ඇති වූ සමාජ ආර්ථික වෙනස්කම් වල 15 වෙනි සියවස වන විට යුරෝපයේ ඇති වුණු සමාජ ආර්ථික වෙනස්කම් වල වෙනස්කම් වල ප්‍රතිඵලයක් ලෙස වෙනස්කම් වල ප්‍රතිඵලයක් ලෙස
යුරෝපීය විප්ලවීය වෙනසකට බඳුන් විය. වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස යුරෝපය විප්ලවීය වෙනසකට බඳුන් විය. බඳුන් විය. ඊට පස්සේ ලියා ගන්නවලු 15 රෝලෙන් මුල් දශකයේ විශාල නැව් නිර්මාණය වීම හා ගමනාගමනය දේශ ගවේෂණයේ දියුණු වීම. මුල් දශකයේ විශාල නැව් නිර්මාණය වීම හා ගමනාගමන දේශ ගවේෂණයේ දියුණු වීම. මේක මම ඔයාලට ලියාගන්න දෙන්නේ මේක පොඩක් අපැහැදිලි නෝට් එක. ෆොටෝ එකක් දැම්මට තේරුම් ගන්න අපහසුයි. ඒකයි මම මේ ලියා ගන්න දෙන්නේ. දියුණු විය. ඊට පස්සේ ලියා ගන්න 15 එමගින් යුරෝපයේ යටත් විජිතවාදය ඇතිවීම. එමගින් යුරෝපයේ යටත් විජිතවාදය ඇතිවීම. පහලින් ලියා ගන්න විජිතවාදය ඇතිවීම ස්පාඤ්ඤ නැව් බටහිර අප්‍රිකානු වෙරළ ඔස්සේ පැමිණ ස්පාඤ්ඤ නැව් බටහිර අප්‍රිකානු වෙරළ ඔස්සේ පැමිණ අරාබි වෙළඳුන් කොල්ලකමින්
ස්පාඤ්ඤ නැව් බටහිර අප්‍රිකානු වෙරළ ඔස්සේ පැමිණ අරාබි වෙළඳුන් කොල්ල කමින් වහල් වෙළඳාමේ නියැලීම. ඊළඟට 1455 වන විට ලබන මාසෙන් අපි කොහොම පාඩම් ටික කරලා ඉවරලා ක්ලාස් එක නවත්තනවා. එතකොට එක දවසක් අපි දාගන්න පේපර්ස් කතා කරන්න. එක දවසක් දවස් දෙකක්. මොකද මේ ඊට පස්සේ තියෙන තනිකර ඔයාලට පාඩම් කරන්න. ඒක ඒ නිසා ලබන මාසෙන් අපි ක්ලාස් එක නවත්තනවා. ඔක්කොම පාඩම් ටික ඉවර කරලා අර විදිහට තමයි කරන්නේ. මේ ටික අපහසු නිසා දෙන්න නැත්නම් print ගන්න දෙන්නේ මොකද අපිට හිමීට යන්න කාලයක් නැති නිසා. 1455 වන විට මුද්‍රණ යන්ත්‍රය නිපදවීම හා බයිබලය ඇතුළු ආගමික පොත්පත් මුද්‍රණය කිරීම. 1455 වන විට මුද්‍රණ යන්ත්‍රය නිපදවීම හා බයිබලය ඇතුළු ආගමික පොත්පත් මුද්‍රණය කිරීම. මුද්‍රණය කිරීම. මේ පසුකාලීනව විද්‍යාත්මක දැනුම ප්‍රචාරණය කිරීම සඳහා බොහෝ සෙයින් ප්‍රයෝජන විය. එම නිසා පල්ලියට පමණක් සීමා වූ පතපොත ජනගත වීම සමග සාක්ෂරතාව ඉහළ ගියේය.
ඊට පස්සේ ලියා ගන්න 16 වෙනි සියවස. ඔන්න දැන් දන්න 15 වෙනි සියවසේ මොකද උනේ කියලා. විද්‍යාත්මක ක්‍රමවේද වර්ධනය කොයි වගේද කියලා. දැන් ලියා ගන්න 16 වෙනි සියවස. පහලින් ලියා ගන්න. ආගමික පුනරුදය ඇතිවීම හා විද්‍යාත්මක දියුණුව කෙරෙහි පාදක විය. ආගමික පුනරුදය ඇතිවීම හා විද්‍යාත්මක දියුණුව කෙරෙහි පාදක විය. එමගින් රෝමානු කතෝලික පල්ලියෙහි බලය බිඳී යාම හා ආගමික මත සංකල්ප විවරණය කිරීමේ හැකියාව සාමාන්‍ය ජනතාවට හිමි විය. එසේ වීමට මුද්‍රණ යන්ත්‍ර හා පොත්පත් සුලභ වීමෙන් මහජනතාවට අධ්‍යාපන කටයුතුවලට නිරත වීමට හැකියාව ලැබිණි.
හැකියාව ලැබිණි. පහලින් ලියාගන්න විද්‍යාත්මක ක්‍රමවේද වර්ධනයට ක්‍රියා කළ මුල් කාලීන දාර්ශනිකයින් පහත පරිදි වේ. විද්‍යාත්මක ක්‍රමවේදයේ වර්ධනයට ක්‍රියා කළ මුල් කාලීන දාර්ශනිකයින් පහත පරිදි වේ. විද්‍යාත්මක වර්ධනයට ක්‍රියා කළ මුල් කාලීන දාර්ශනික පහත පරිදි වේ. හරි. ඔන්න අතනට වෙනකන් ලියාගෙන දෙනවා. ඒ ටික පොඩ්ඩක් අපහැදිලි නිසා. එතනින් පස්සේ තියෙන ටිකේ මම දානවා ඒ ටික print ගන්න ඕනේ. මුලින්ම අපිට ඔන්න හම්බෙනවා ඇරිස්ටෝටල්. කවුද ඇරිස්ටෝටල්? අන්න මෙයා මේ කාලේ හරිද කියනවා ඇරිස්ටෝටල් විසින් දැනුම අත්දැකීම් මත පදනම් විය යුතු අතර නිගමන නිරීක්ෂණ මත සිදු කළ යුතු යන්න. එයා එහිදී අත්දැකීම් තුළින් දැනුම තුළින් නිරීක්ෂණය තුළින් නිගමනයත් එළඹෙනවයි කියලා එයා එහිදී කියනවා නේද? කවුද? ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල්ගේ පැහැදිලි කිරීම එයා ඒ විදිහට තමයි ඉදිරිපත් කරන්නේ. ඒ වගේම එයා අධිභෞතික සංකල්පය ආත්ම මෙයා 16 17 යන සියවස්වල එයාගේ හැමදේම ඉදිරිපත් කරපු කෙනෙක් විදිහට තමයි දක්වන්නේ. කවුද? ඇරිස්ටෝටල්. හරි. ඒත් ඇරිස්ටෝටල් කියන්නේ අන්න ඒ වගේ කෙනෙක් කියලා මතක තියාගන්න ඕනේ. කොයි කාලෙද එයා බිහිවීම? 16 17 නේ. ඔන්න ඇරිස්ටෝටල්ගෙන් පස්සේ බිහිවීම එතනින් පස්සේ ගැලීලියෝ අපිට හම්බෙනවා නේ. ගැලීලියෝ. මෙයා ගැන කිව්වොත් මෙයා 16 වෙනි සියවසේ නේ 16 වෙනි සියවසේ 17 වගේ කාලය තුල එයා කතෝලික පල්ලියේ මතවාදවලට එරෙහිව කටයුතු කරපු කෙනෙක් විදිහට තමයි එයාව හඳුන්වන්නේ නේද? එතකොට ගැලීලි ගත්තම 16 වෙනි සියවසේ තමයි මෙයා සමාජ විද්‍යාඥයෙකු විදිහට එයාගේ මූලිකත්වයෙන් විවිධ දේවල් ඉදිරිපත් කරේ. මෙයා කතෝලික පල්ලියේ මතවාදවලට එරෙහිව ක්‍රියා කරපු කෙනෙක් විදිහට තමයි ළමයි හඳුන්වන්නේ මනෝදයා. හරිද? ඒ වගේම තමයි මෙයා විවාහය එයාගේ විවාහය තියෙනවනේ. ඒ විවාහයද පල්ලියට පටහැනිව තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් හිතන්නකෝ කොයි වගේ කෙනෙක්ද කියලා නේද? පල්ලියට පටහැනිව ක්‍රියා කරලා දැන් ඒ කාලේ වලට පල්ලියකින්දී මිනිස්සු ගොඩක් අය ආදරෙන් එහෙම බලා ගන්න දෙයක්. ඉතින් ඒකට පටහැනිව ක්‍රියා කරනවා කියන්නේ නේ. හරි. එතකොට හිතන්න මෙයා පල්ලියට පටහැනිව ක්‍රියා කරපු කෙනෙක්. හරිද? ඒ වගේම
විවාහයද එයාගේ විවාහයද පල්ලියට පටහැනිව තමයි සිද්ධ කළා තියෙන්නේ නේද? හරි ඒ වගේම තමයි එයා එතනදී දුර දක්නේ නේද? ඔයගොල්ලෝ දන්නවා දැනටම දුර දක්නේ. දුර දක්නේ පවා සොයාගත් කෙනෙක් විදිහට තමයි එයාව හඳුන්වන්නේ. මේ කාලේ තමයි එයා එහිදී දුර දක්නේ නේද? දුර දක්නේ කියන එක හොයාගෙන ඒක ප්‍රචලිත කරලා තියෙන. ඒ වගේම තමයි පෘථුවිය පැතලියයි මුලින්ම නේ පෘථුවිය කියන එක පැතලී කියලා හඳුන්වන්නේ මෙයා මේ කාලය තුල නේද? ඒ කියන්නේ එයා එහිදී සමා වෙන්න ගොඩක් අය කිව්වේ පෘථුවිය පැතලී කියලා. මෙයා තමයි කිව්වේ පෘථුවිය ගෝලාකාර බව. නේද? ඔකට මතක ඇති ඒක. නේද? ඒ වගේම තමයි මෙයා මේ පෘථුවිය වටා සූර්යයා ගමන් කරන බවද මේ ඔක්කොම නෝට් එකේ තියෙනවා. හොඳ පෘථුවිය වටා සූර්යයා ගමන් කරන බවද ගෝලාකාර බවද නේද? මෙයා තමයි නූතන භෞතික විද්‍යාවේ පියා විදිහටත් සැලකන්නේ නේද? ඒ වගේ මෙයා ළම දැන් සමාජෙට පොඩ්ඩක් පටහැනිව රජයට පොඩ්ඩක් පටහැනිව ක්‍රියා කරන නිසා මෙයාව නිවාස අඩැසියේ පවා තියලා තියෙනවා. නේද? මෙයා තමයි යාගේ දැනුම මුල් කරගෙන නිරීක්ෂණ මගින් පරීක්ෂණ තහවුරු කරන ආකාරයත් අධිභෞතික නොවන විග්‍රහයක් ඇසුරේ නිගමනය වලට එළඹීම ගැනත් සඳහන් කරනවා ගැලීලියෝ ගැලීලි මේ කාලය තුල නේද? හරි. ඒ ඔක්කොම නෝට් එකේ තියෙන පාඩම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා ප්‍රංශ ජාතික රේමේ ඩෙස්කාටස්. ප්‍රංශ ජාතික රේමේ ඩෙස්කාටස්. මෙයා ගත්තත් මෙයා චෛතසික පිළිබඳ නේද? චෛතසික තුනක් පිළිබඳ කතා කරන චෛතසිකය. ඒ වගේම අධ්‍යක්ීන් තුලින් තර්කනවලට එන ආකාරය නේද? විශ්ව කියන එක කොහොමද එන්නේ අධ්‍යක්ීම් තුලින් තර්කනවලට කියලා නේද? චෛතසිකය යන මුල් ඒ කොටස් මෙයා මේ කාලය තුල ඉදිරිපත් කරලා තියෙන ගැලීලියෝ ගැලීලිගෙන් පස්සේ මෙයාගේ පස්සේ අපිට හම්බ වෙන බ්‍රිතාන්‍ය ෆ්‍රැන්සිස් බේකන්. ඕගොල්ලෝ කියන්නේ සර් ෆ්‍රැන්සිස් බේකන්. මතක ඇතිනේ. ඔන්න මේ කාලේ මෙයාව හම්බ වෙනවා. සර් ෆ්‍රැන්සිස් බේකන්. මෙයා ගැන ගත්තොත් ළමයි. හරිද? මෙයා ගැන ගත්තොත් මෙයා විද්‍යාත්මක විප්ලවයේ පුරෝගාමීයෙකු ලෙස සැලකෙන අතර උද්ගාමී ක්‍රමවේද පරීක්ෂණ නේද? උද්ගාමී පරීක්ෂණ ක්‍රමයන් හඳුන්වා දුන්නේ මෙයා. ඒවට බේකන් ක්‍රමය කියලා තමයි ළමයි හඳුන්වන්නේ. නේද? බේකන් ක්‍රමය. බේකන් ක්‍රමය කියලා තමයි මෙයා හඳුන්වන්නේ. ඊට පස්සේ සංකල්ප හා මූලධර්ම පිළිබඳව ඍජු මොනවාද නිරීක්ෂණයන් පිළිබඳව නේද? ඒ පිළිබඳව කටයුතු කරපු කෙනෙක් විදිහට හඳුන්වනවා. ඒ වගේම සංකල්ප. ඒ වගේම තමයි මේ නිදහස් මනසකින් යුතුව යම්කිසි දෙයක් ක්‍රියා කරන්න කියලා කියන්නේ මෙයා. මෙයා කියන අර නිදහස් මනසකින් හැමදේම ක්‍රියා කරන්න. නේද? අන්න එහෙම ඉදිරිපත් කරන කෙනෙක් මෙයා. ඒ වගේම ඔබට මතකද හිම යොදාගෙන මස්කල් තැබීම සිද්ධ කරන්නේ කවුද? මෙන්න මේ ෆ්‍රැන්සිස් බේකන්. මෙයාගේ ඒවට බේකන් ක්‍රමය කියලා තමයි ළමයි හඳුන්වන්නේ. නේද? මොකද්ද? බේකන් ක්‍රමය. හරි ඊට පස්සේ ඔන්න ෆ්‍රැන්සිස් බේකන්ගේ ඔය ටික තමයි ඒ ටික මතක තියාගන්න. එතනින් පස්සේ සර් අයිසෙක් නිව්ටන් අපිට හම්බෙනවා. කවුද? සර් අයිසෙක් නිව්ටන්. මෙයා නේද අභ්‍යවකාශ වස්තුවල චලනය ගැන නේද අභ්‍යාස ඒ වස්තුවල චලනය කොයි වගේද කියලා කතා කරන වේගය හා ගුරුත්වාකර්ෂණ බලය ඔයගොල්ලෝ ඒවා දන්නවා නේද? ඒ කාලේ මතක ඇති 6 7 වෙනි කාලේ මේගොල්ලෝ ගැන හරියට කතා ඉදිරිපත් කරලා තියෙනවා නේද? මෙයා නිගාමී ආකෘති පිළිබඳ අන්න අරය උද්ගාමී ආකෘති. මෙයා මොකද්ද නිගාමී ආකෘතිය පිළිබඳ නේද? නිගාමී ආකෘතිය ගැන. ඒ වගේම තමයි ඇපල් ගෙඩියක් ගසකින් බිමට වැටීම නේද? ඇපල් ගෙඩියක් ගසකින් බිමට වැටීම ගැන කතා කරන්නේත් මෙයා.
නේද? දැනුම උපකල්පන මේ දේවල් එයා ඉදිරිපත් කරනවානේ. එතකොට අන්න ඒ විදිහට තමයි මේක ඉදිරිපත් වෙන්නේ. හරි. ඔන්න ඔතනින් අපි ওই 16 වෙනි සියවස කියන එක ඔතනින් නවත්තනවා. හරිද? එතකොට 16 වෙනි සියවසේ ඒ කාලය තුල ඉදිරිපත් කරපු කරුණු මොනවාද? ඒව ඔක්කොම දැන් ඔයාලා දන්නවා. මෙතනින් පස්සේ අපි යනවා මොකද්ද? විද්‍යාවේ වර්ධනයට පසුබිම් සාධක. දැන් මේ අපි කතා කරේ මෙතෙක් වෙලා මොනවද? විද්‍යාත්මකයේ වර්ධනය නැගීම ගැනනේ නේද? හා එතකොට ඔන්න මෙතනින් පස්සේ විද්‍යාත්මක ක්‍රමවේදය වර්ධනය නැගුණට පස්සේ කොයි විදිහටද තියෙන්නේ කියලා තමයි අපි දැන් කතා කරන්න. කලින් අපි කතා කරේ ඒක වෙන්නේ කොහොමද? මේ විදිහට දැන් අපි මේක නැගීම ගැන තමයි කතා කරන්නේ නේද? හරි. ඔන්න මෙතනදිත් අපි වෙනම කට්ටියක් ගැන කතා කරනවා. නේද? දැන් මේ කට්ටිය නෙවෙයි මූලික වර්ධනයට මේගොල්ලෝනේ හේතුනේ. මෙතනින් පස්සේ කොයි වගේ දෙයක්ද උනේ කියලා අපි කතා බහ කරනවා. හරි බලමු. හරි. ඔන්න අපිට ඊට පස්සේ මේක පටලවා ගන්න එපා. විද්‍යාත්මක ක්‍රමවේදයේ වර්ධනයට මුලින්ම අපි 15 16 වෙනි සියවසට මොකද උනේ කියලා තමයි කතා කරන්නේ. මෙතනින් පස්සේ තමයි ඔන්නේ විද්‍යාත්මක වර්ධනයට පසුබිම් වූ සාධක විදිහට අපි වෙනත් කට්ටියක් මෙහිදී කතා කරනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් මෙතනින් පස්සේ ටිකෙන් ටික වර්ධනය වෙලා තියෙන්නේ. එතනින් පස්සේ විශාල හොඳ කෙනෙක් බලවත් රටවල් බිහි වුණා. ඒ වගේම තමයි රටවල් වල බලවත් ආයුධ පවා බිහි වුණා. ඒ හේතුවෙන් යුද්ධ ඇති වුණා. කර්මාන්ත ශාලා වර්ධනය වුණා. නගර වර්ධනය වුණා. ඔන්න ඔය දේවල් උතනින් පස්සේ තමයි බිහි වුනේ. ඊට පස්සේ අපිට ජෝන් ලොක් හම්බ වෙනවා. ජෝන් ලොක් ගැන ගත්තොත් මෙයා ආනුභූතිවාදියෙක් විදිහට නේද? ඒ වගේම දේපල හා නිදහස ගැන කතා කරනවා. ග්‍රහලෝක පිළිබඳ කරුණු ඉදිරිපත් කරනවා. කවුද? ජෝන් ලොක් නේද? ඊට පස්සේ අපිට කොන්ඩෝසෙට් හම්බ වෙනවා. මෙයා ගත්තත් මානව ඉතිහාසයේ අවධි 10කින් යුතුව හඳුන්වා දෙනවා. එහිදී දඩයම් යුගයේ, එඬේ යුගයේ මොකක්ද උනේ කියලා වෙන වශයෙන්ද වහල් වෙළඳාම ගැන පාලක හේවත් පාලිත පර්යේෂණ සමාජ විද්‍යාව ඔබ කොම්පේ විසින් ඉදිරිපත් කරනවා. නේද? මෙන්න මේ දේවල් ඉදිරිපත් කරනවා මෙයා විද්‍යාවේ වර්ධනයට පසුබිම් සාධක විදිහට. හරි. ඔන්න උතනින් එයා ඉදිරිපත් කරනවා. මෙතනින් පස්සේ අපි යනවා විද්‍යාත්මක ක්‍රමවේදය සම්බන්ධ මූලික ලක්ෂණ වලට. නේද? විද්‍යාත්මක ක්‍රමවේද සම්බන්ධ මූලික ලක්ෂණ. ඒකෙදී අපි විද්‍යාත්මක ක්‍රමවේද හා මූලික ලක්ෂණ වල වාස්තවික බව කියන්නේ කොයි වගේ දෙයක්ද? නේද? විශ්වසනීයත්වය. අන්න ඔය වගේ කරුණු කිහිපයක් ගැන කතා කරන එක නෝට් එකක් මම දානවා. මේක තමයි විද්‍යාත්මක ක්‍රමය ඔස්සේ සිදු කරන පරීක්ෂණ වලින් සම්පාදනය කරන දැනුමේ විද්‍යාත්මක වළංගුභාවය පෙන්වීම ඇතිවන මිනුම් දඬු විදිහටත් හඳුන්වනවා නේද? මෙන්න මේවා මොනවාද? විද්‍යාත්මක ක්‍රමය හා සම්බන්ධ මූලික ලක්ෂණ. මෙන්න විද්‍යාත්මක ක්‍රමයේ මිනුම් දඬු කියන්නේ මෙන්න මේ දේවල්. මොනවාද? වාස්තවික භාව, විශ්වසනීයත්වය, වළංගුතාව, සත්‍යක්ෂණය කළ හැකි බව, ඒකාන්ත බව, සාමාන්‍යකරණය, පුරෝගතනය මෙන්න මේ දේවල්. නේද? වාස්තවික බව කියන්නේ පර්යේෂණයකින් සම්පාදනය කරන දැනුම, පර්යේෂකයාගේ මතවාද, එළඹු නේද? මේවා. ඒ විශ්වාසයකින් තොර දැනුමක් තිබීම තමයි ඒකදී හඳුන්වන්නේ. විශ්වසනීයත්වය කියන්නේ අපි දන්න නිවැරදි විශ්වසනීයත්වය කටයුතු කර බලංගු බව, නිවැරදි බව. සාක්ෂි උනත් නිවැරදිව තියෙනවා. සත්‍යක්ෂණය සත්‍ය බවනේ. යම් කිසි දෙයක් ඔප්පු කරද්දී ඒක සත්‍යක්ෂණව ඔප්පු කරනවා. ඒකාන්ත බව, නිශ්චිත බව කියන එක නේද? නිශ්චිත බව කියන එක. ඒ වගේම තමයි සාමාන්‍යකරණය කියන්නේ සාමාන්‍යකරණ කියන්නේ දන්නවා නේද? සාමාන්‍ය විදිහට පුරෝකතන කියන්නේ අනාවික ඵල කිරීම. ඔන්න ඕවා තමයි අපි මිනුම් දඬු විද්‍යාත්මක ක්‍රමයේ මිනුම් දඬු හෙවත්
මේ මූලික ලක්ෂණ විදිහට හඳුන්වාගන්නේ මෙන්න මේ දේවල්. හරි. ඔන්න අපිට ඊළඟට තියෙනවා අලුත් පාඩමක් දත්ත රැස් කිරීමේ ක්‍රමවේද කියලා. මේවා විභාගයට අනිවාර්යයෙන්ම එන දේවල්. හරිද? එතකොට මේක අලුත් පාඩමක්. එතකොට ඒක අපි ඊළඟ දවසේ කරමු. අලුත් පාඩමක් ඊළඟ දවසේ මේක එහෙම් පිටින්ම අවසන් කරනවා. මේ පාඩම එහෙම් පිටින්ම ඊළඟ දවසේ අවසන් කරනවා. ඒකෙත් මේවම දානවා. මොකද තනිකර තියෙන ඒ ටික විතරයි. හරිද? එතනින් පස්සේ අපි යන්නේ පර්යේෂණ වාර්තාවක් පිළියෙල කිරීම කියන කොටස. එතනින් පස්සේ අපි මේ යුනිට් එක ඉවරයි. නේද? එතකොට ලබන සතියේ අපේ දත්ත රැස් කිරීමේ ක්‍රමවේද කියන කොටස එහෙම ඉවර කරනවා. ඊළඟ දවසේ ඊට පස්සේ අපි පර්යේෂණ වාර්තාවක් පිළියෙල කිරීම කියන කොටසත් ඉවර කරනවා. එතනින් පස්සේ අපි ෆස්ට් යුනිට් එක අවසන් කරලා සෙකන්ඩ් යුනිට් එකට යනවා. හරි ඔන්න ඔය විදිහට තමයි අපි මේව ටික කරගෙන යන්නේ. එතකොට ඔතනින් අපේ අද දවසේ පාඩම් ටික කරලා ඉවරයි. එතකොට මම රෙකෝඩින් එකක් දානවා, නෝට්ස් දානවා, ඒව PDF ගන්න. ඊළඟ දවසේ අපි දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය කියන කොටසට යනවා. හරිද? එතකොට මේකට අයත් වෙන මේව ටික මම දානවා. ඒ ටික ගන්නවා PDF විදිහට බොහෝ දුරට දෙන්න try කරනවා අනිවාර්යයෙන්ම. මේ අර පැහැදිලි આવොත් ඉතින් වැඩක් නෑනේ PDF දීලා නේද නෝට් එක පැහැදිලිව තියෙන්න ඕනේ ඒකයි ඒක නිසා මම ඒක හොඳට බලලා දෙන්නම් හරි එතකොට එහෙනම් අදට අපි ක්ලාස් එක නවත්තනවා මේ කරපු දේවල් වල අපැහැදිලි තැන් මොනවාරි තිබ්බොත් අනිවාර්යෙන්ම අහන්න මම කියලා දෙන්නම් හරි අදට එහෙනම් ක්ලාස් එක නවත්තන බුදුසන්නේ